ලංකාවේ ඉතිහාසය මිනිත්තු 8කින් කියලා දෙන්නම්. ස්කිප් කරොත් එක්සෑම් එකේ ෆේල් වෙයි. හරිද? මුලින්ම රාවණා කාලේ රවානා vs රාමා. එදාත් ඉන්ටර්නැෂනල් ඩ්‍රාමා තිබුණා. Netflix තිබුණ නැති එක විතරයි. මේක එක්සෑම් එකට ලියන්න එපා. හරිද? මේක ජනප්‍රවාද කතාවක්. කාලෙක ඉඳන් අපේ ලංකාවට හිටියා බලවත් රජෙක් වී රවානා කියලා. සමහර අය කියනවා ඔහුට දස හිසක් තිබුණා කියලා. හැබැයි ඒක ලිටරලි හිස් 10ක් තිබුණා කියන එක නෙමෙයි කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා. දස හිස කියන්නේ ක්ෂේත්‍ර 10ක දැනුම තිබුණා කියන එකට උපමා වචනයක් කියලත් කියනවා. අන්නේ ආයුර්වේදය, සංගීතය, ගගන විද්‍යාව, රාජ්‍ය පාලනය වගේ විවිධ විෂයන් වල දක්ෂ අතිමයින්ම බුද්ධිමත් නායකයෙක් කියන අදහස. අපේ ශ්‍රේෂ්ඨ රජෙක් වූ රාවණා රජ්ජුරුවන්ට ඔලු 10ක් තිබුණා කියන කතාව ගැන අද අපි කතා කළා. ඒ ගැන ඔබේ අදහස් අහලා බලන්න අපි කැමතියි. හෙට තවත් රසවත් කතාවක් සමග නැවතෙන්න. එහෙනම් මතක ඇතිව අපේ YouTube channel එක subscribe කරලා පහලින් තියෙන හඩු bell icon එකත් ඔබන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔබට වැදගත් හෝ රසවත් නම් ඔබගේ යාළුවන්ටත් share කරන්න. ඔබට දැනගන්න කැමති වෙනත් කතාවක් තිබ්බොත් පහළ comment section එකේ දාලා යන්න. ඔබ සැමට ස්තුතියි.